කිව්වද අපහු කියපන් මොනවද උඹ කිව්වේ කියලා කියපන් එයා උඹ හිතන තරම් හොඳ කෙනෙක් නෙමෙයි බං මං ගොබෝ තියන්නේ මොකද උඹට ඒකෙත් එක තියෙන ප්‍රශ්නේ ප්‍රශ්නේ නෙමෙයි මට ඕන උත්තරේ ජුම්බියෝ ඇති දැන් ඇති හතර බං ජුම්බියෝ හාස් උඹ ගුම්ජන්තිට රිද්දුවොත් එහෙම මං කීයටවත් උඹ ඉතුරු කරන්නේ තේරුණාද උඹට ඒක කලින් කියන්න තිබ්බා දැක්කද උඹ ගුම්චන්දට ආදරේ උඹට බෑයාව මතක කරන්න උඹට මාමු පිස්සේ උඹ මාර ක්‍රමවලට න්‍යාදර එලිට ගන්න ඇයි මේක කලින් කිවේ නැත්තේ පොඩි නයක් පියෝ ගන්න තිබුණා පොඩි කාලේ උමගේ රොබෝ කඩපු නය පිස්සෙක් ගණන් අඩුවේ ඔයාට නියමයට හරියනවා. ඔක නැති කරගත්තොත් නම් මම ඒව තියන්නේ නැහැ. ඔයා තාමත් පරක්කු නැහැ. එකපාරක් කියන්නේ ගොඩක් ආදරේ කියලා. ගුජුම්පියෝ මට කිසිම අවුලක් නෑ මං ඉන්නේ හැපි එකේ ඇයි ඊජං ඔයා කවුද මොනවද උනේ ගුචුම්පියෝ නැගිටපන් ගුම් ශන්ති ඇවිල්ලා නැගිටපන් මිනිහෝ මොනවද උනේ බොරුවක් නේද මේ මොකද උනේ එයාව නැගිටවන්නකෝ ඔයාව බලන්නයි මූ ආවේ
එතකොටයි මෙහෙම දෙයක් සිද්ධ වුණේ. කුජම්පියෝ නැගිටින්නකෝ. ඔයාට කියන්න දේවල් තියෙනවා. මන් දැන් කායකද රණ්ඩු වෙන්නේ. මං උගන්නන්නම් කොහොමද රණ්ඩු වෙන්නේ කියලා. අනේ ඇයි මේ දවසම අප්සෙට් එකේ හිටියේ. ඔයාට සොරි කියන්න තමයි ඔය ආවේ. මමයි සමාව ගන්න ඕනේ. කුජුම්පියෝ මට සමාවෙන්නකෝ. එක පාරක් කියන්න කියප එක කියන්නංකෝ. අර ඇහුවදේ එක පාරක් කියන්න කියලා ඔයා කියාම මට ගොඩක් දුක හිතුණා. කුජුම්පියෝ නැගිටින්නකෝ. ඇසැරියොත් කියන්නක්. ඒත් ඔහොම ඉති මං කොහොමද ඔයාට එක කියන්නේ. අනේ නැගිටින්නකෝ. ඔය ඇත්තටමද කියන්නේ? හේ ගුම්චන්දි හොඳටම බය වෙලා වගේ. බලන්න කකුල් දෙක දිහා. කුජම්පියෝ ගොඩනේ. මෙහෙම ලවක් මං ජීවිතේට දැකලා නැහැ. සිරාවටමයි මම මේක කියන්නේ. මං ගුජම්පිය වුණා නම් දැම්ම මැරෙනවා. අයියේ සොරි ළමයා. මේ සෙල්ලම උනට වඩා දුර ගියා. ඒයි දැන් අතර කියන්න හිටපු එක කියනවා මට. මොකද්ද? මට අර අහන්න ඕන වෙලා තිබ්බේ. දැන් අර මට කියන්නම් කිව්වේ. ලෙඩෙක්ට නේද ඔය ගහන්නේ? මොඩයා මොන ලෙඩද? ආස් ඒ ගහන්න පරිදි අයි පයිපා කිව්වා. ඒයි One, two, three, four. 1, 2, 3, 4. 1, 2, 3, 4. 1, 2, 3, 4. 1, 2. මොකද මේ මගේ පස්සෙන් ගාඩ්ලා යවන්නේ? මොකද මේ පිස්සෙක් වගේ හිමේ හෙට මෙහෙට දුවන්නේ? මම මේ එක්සයිස් කරනවානේ. ඉතින් මොකද නිකන් බය වෙලා වගේ? යා කොහෙද? ගෝල්ෆ් ගහන්න යන්නේ. හා? යන්. හරි යන්.
මොකෝ මේ? යන්. Good shot, sir. Our hearts beat to the city streets. We began to feel the fire. We rise like tall buildings as the chemicals they take us higher. The night's young and it's just begun as she puts her hand in mine. We wanna chase the night, wanna dance to the light, pull the stars from the sky, just two hearts running wild. Never sleep, never stop, as we shout from the top. We're gonna be two hearts running wild. Now the morning is the afternoon. We lay awake in bed. The laughs so loud as the hours pass. We're gonna do it all again. We wanna chase the night, wanna dance to the කාලිවරණ යමු නේද? මේ ඔයා වොෂ්රූම් ගිහින් එනකන් මං ටක් ගාලා පොඩක් ගිහින් එන්නම්. මෙන්න මිස් ගන්න. Thank you very much. Thank you. Thank you very much. අපහු එන්නම්. මේ කවුද මේ? මේ ගුම්ජන්දේ නෑ. මෙයා කොයිද මේ ඇවිදින්නේ? මෙයාව දන්නවද? ඔයාලා දන්නේ නැද්ද? මේ මොනවද? මචං මාර ගඳයිනේ. මෙයා කුණු එකතු කරන කෙනෙක්ද? අනේ පව්. මේවා මිනිස්සු විසි කරන ඒවා නේද? පව්. දුප්පත් මිනිස්සුනේ. ඔයාද අපේ ගෙදර එන්න. අපේ ගෙදර ඉතුරු ඒවත් ඔයාට දෙන්නම්. මොකද්ද උතන වෙන්නේ? අයියෝ. මොකක්ද උනේ කියන්නේ? ගුජුම්පියෝ ඔයාගේ යාළුවෙක්ද? ගුජුම්පියෝගේ ටේස්ට් එක වෙනස් වෙලා වගේ. කවුද මචං මේ? ගෙදර වැඩකාරිද? ඔළුව නැතුව ගෙදර යන්න ඕනේද? හෙට උදේ වෙද්දි තමුන්ගේ බිස්නස් එක නැති කරගන්න ආසයි වගේ. I am sorry මචං. මගෙන් නෙමෙයි එයාගෙන්. I am really sorry, madam. අයියෝ කෙල්ල මේ කොල්ලව කිස් කරා නේද? ඕෂි කරුමිට මට මේක කරගන්න බෑනේ. ඒ සිතාලා ත්‍රස්නේ. තරහරම්මව කන්න හදයිද මන්දා. පපුවම දඩබඩ ගානවා. මේ දෙන්නට මේක මේ වෙලාවෙම කරන්න ඕන වුණාද? ගුජුම්පියෝ දැන් තමයි හොඳම වෙලාව. කොහොම හරි try කරපන්. එපා. මන් දිහා බලන්න නම් එපා. කුචුම්පියෝ තමුසේ ඔළුවේ හැරෙව්වත් පිළි ලැජ්ජාවයි. මංගෝගේ හරකෙක් තව පොප්කෝන් ටිකක් කන්න ඕනේ.
මේකෙ ලුණු රස ගානයි. මං ආඳු කාල ලිස්සයි දන්නේ. අනේ අර එහා පැත්තකින් මට දෙන්නකෝ. කෝ කන්න මගේ පැටියෝ. මටත් පොඩ්ඩක් කවන්නකෝ. කවුද ඔයාලට මේවා එව්වේ? ඔයා නොදන්නවා වගේ මොකද අපෙන් වහන්නේ? අපේ ගුජුම්පියෝ මාසිනා තමයි එවල තියෙන්නේ. හෝටලේ හෙඩ් කුක් තමයි එයාගේ අතිම ගෙනල්ලා දුන්නේ. මෙන්න මේ සයිස් ටූනෙක් නියමෙට පැදලා එවල තිබ්බා. කපලා කන්න විතරයි තිබ්බේ. එයාගේ සයිස් එක නිකන් හරියට තල්පහක් වගේ කෙලවිසි වෙන්න. කන්න මගේ පැටියෝ කන්න ඇති තරම් මේ තියෙන්නේ. අම්මෝ මට පැදෙන්න වගේ කාලා බෑනවා.